ඔබ නැවතත් සම්බන්ධ වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි සූදානම් වටිනා කතාබහක් එක්ක නැවතත් සම්බන්ධ වෙන විශේෂයෙන්ම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ බුදු සසුනේ උන්නතේ වෙනුවෙන් ඒ වගේම ශාසනය තුළ සුවිශේෂී වැඩ කටයුතු ගණනාවක් සිදු කරනු ලබනවා. ඒ පිළිබඳව අපි කතා බහ කරන්න 7 වෙනි පැයට බොහොම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව අද දවසේදී ආරාධනා කළා. මහාචාර්ය මොරගොල්ලාගම උපරතන ස්වාමින් වහන්සේට පීඨාධිපති පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අපේ හැමදෙරෝනේ වහන්සේ පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා. අපේ කතා බහට අපි සූදානම් වෙලා ඉන්නවා අද දවසේදී විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාලය තුල සිදුවන කාර්යයන් පිළිබඳව කතා කරන්න. ඒ වගේම අද දවසේදී අපි ආරාධනා කළා සහාය මහාචාර්ය නුදුකේඋල්ලේ සාරානන්ද ස්වාමින් වහන්සේ උන්වහන්සේ අංශාධිපති බෞද්ධ සංස්කෘතික අධ්‍යයනාංශය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පැහැදිලිවනේ පාද නමස්කාර පූර්වකව වහන්සේත් පිළිගන්නවා. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඔබ දන්නවා මෙහි සිදුවෙන සුවිශේෂී කාර්යභාරයන් පිළිබඳව. අපේ හැමදෙරෝනේ මෙහි ආරම්භය දැක්ම මෙහෙවර මේ වෙනකොට තියෙන ක්‍රියාකාරීත්වය කොයි වගේද? තෙරුවන් සරණයි අපි ධනුෂ්ක මහත්මයා ඔබතුමා මුලින්ම සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය කියන්නේ ලංකාවේ තිබෙන ඉතාමත්ම විශිෂ්ට සුවිශේෂී විශ්වවිද්‍යාලයක්. විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ආරම්භ වෙන්නේ 1981 අංක 74 දරන සුවිශේෂී වූ පාර්ලිමේන්තුවෙන් අනුමත කරන ලද පනතකින්. ඒ වගේම අපේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ආරම්භක අවස්ථාවේදී විශේෂයෙන්ම මේක මණ්ඩප 4ක් හැටියට ජාත්‍යන්තර වශයෙන් අපි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ක්‍රමයට තමයි අපේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මුලින්ම ආරම්භ කරලා තිබෙන්නේ. ඒත් එක්කම 1983 අංක 30 දරන පාර්ලිමේන්තු පනත සංශෝධිත පනත වගේම 1995 අංක 37 දරන සංශෝධිත පනතින් අර මුලින්ම මණ්ඩප 4ක් වශයෙන් ආරම්භ කරපු විශ්වවිද්‍යාලය 1997 හෝමාගම පරිසරයට රැගෙන එනවා. ඒ අනුව මණ්ඩප 4 එක ස්ථානයක ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වශයෙන් ස්ථාපිත කරනවා. විශේෂයෙන්ම මේ වගේ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට මූලික සංකල්ප ඇති වෙන්නේ එවකට අග්‍රාමාත්‍ය වශයෙන් කටයුතු කරපු ආර් ප්‍රේමදාස මහතුමන්ට. එතුමාට අවශ්‍යතාවයක් තිබුණා විශේෂයෙන් අපේ ලංකාවේ ප්‍රධාන පිරිවෙන් දෙකක් විශ්වවිද්‍යාල බවට පත් කළා පිරිවෙන් අධ්‍යාපනය ආරක්ෂා කිරීම සහ සංවර්ධනය කිරීම අරමුණ ඇතිව. නමුත් ඒ අරමුණු කාලයාගේ ඇවෑමෙන් වෙනත් අරමුණු කරා ඒ විශ්වවිද්‍යාල යාම සමග නැවත වතාවක් විශේෂයෙන්ම ථේරවාදී බුදුදහම සහ පාලි භාෂාව ආරක්ෂා කොට ප්‍රවර්ධනය කිරීමේ අරමුණ අවශ්‍යතාවය දැඩිසේ පැන නැගුණා. ඒ අනුව එවකට හිටපු අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයක් මත මේ කාර්ය බාර දෙනවා මහාචාර්ය වල්පොළ රාහුල නායක හාමුදුරන් වහන්සේට. උන්වහන්සේ මේ සියලු සැලසුම් ඉදිරිපත් කරලා ලංකාවේ ප්‍රධාන නිකාය තුනේ නායක හාමුදුරන් වහන්සේලා 38 නමක් සාකච්ඡා කළ තමයි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ආරාමික පරිසරයක් තුළ ථේරවාදී බුදුදහම පෝෂණය කිරීමට එවැගේම ධර්මදූත සේවාව ව්‍යාප්ත කිරීමට ලංකාව වගේම විදේශ රටවල ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල නමින් විශ්වවිද්‍යාලය ස්ථාපිත කරන්නේ. මුලින්ම මේ විශ්වවිද්‍යාලය නම් කරලා තිබෙන්නේ ශ්‍රී ලංකා බෞද්ධ විශ්වවිද්‍යාලය කියලා. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා ජේ.ආර් මහත්මයා සඳහන් කරලා තිබෙනවා ථේරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය ශ්‍රී ලංකාව නම් ඒ ථේරවාදී බුදුදහමේ මූලික භාෂාව පාලි භාෂාව නම් පාලි භාෂාවෙන් තොර බුදුදහමක් තියෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යන නමින් ස්ථාපිත කළ යුතුයි කියන අදහස ඇතිව තමයි මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරන්නේ. විශේෂයෙන්ම අපේ අරමුණු සහ බලාපොරොත්තු තමයි විශේෂයෙන්ම ධර්මදූත සේවාව සඳහා භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීම, ඒ වගේම ශ්‍රී ලංකාවේ පාසල්වල සහ පිරිවෙන්වල බුද්ධ ධර්මය සහ පාලි භාෂා ඉගෙනීමට දක්ෂ වියතුන් බිහි කිරීම, ඒ වගේම විශේෂයෙන්ම අපේ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන අරමුණක් තමයි සෑම ශිෂ්‍යයෙක්ම පාලි භාෂාව අනිවාර්යයෙන් ඉගෙන ගන්නට ඕන. අපේ හැමදෙරෝනේ අවසරයි. මම හිතන්නේ මේ අරමුණු සියල්ල පෙරදැරිව මේ වෙන විට සුවිශේෂී වැඩසටහන් ගණනාවක් සිද්ධ වෙනවා. ඒ අතරතුර සිදුවෙන සුවිශේෂී වැඩසටහනක් තමයි ICPIR 2025 ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය. අපි සඳහන් කරමු අපේ හැමදෙරෝනේ
පැවැත්වෙන දිනය මොකද්ද මේ සම්මන්ත්‍රණය? මේකේ අරමුණ මොකද්ද? කවුද සහභාගී වෙන පිරිස? කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. ධනුෂ්ක මහත්මයා 2023 වර්ෂයේදී වර්තමාන පීඨාධිපති පශ්චාත්තුපාද දින පීඨයේ පීඨාධිපති මහාචාර්ය මොරගොල්ලාගම උපරතන හාමුදුරන් වහන්සේගේ සංකල්පයකට අනුව ජාත්‍යන්තර අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් පැවැත්වීමේ අරමුණ උන්වහන්සේ පශ්චාත්තුපාද පීඨයට ඉදිරිපත් කරලා ඒ ඔස්සේ පටන්ගත් ක්‍රියාවලියේ තුන්වෙනි දිගහැරුම වශයෙන් තමයි 2025 වර්ෂයේ මේ සම්මන්ත්‍රණය පවත්වනු ලබන්නේ. පළමු කොටම අපි උන්වහන්සේට මේ බෞද්ධ ආපාලි විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වශයෙන්ම පීඨ 3ක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් උන්වහන්සේ පුරෝගාමී මෙහෙවරක් කරනවා පශ්චාත්තුපාදි සඳහා මේ විශ්වවිද්‍යාලයේ තවදුරටත් ජාත්‍යන්තරය විවෘත කිරීමට. එහි එක පියවරක් වශයෙන් තමයි මේ සම්මන්ත්‍රණය පවත්වන්නේ වාර්ෂිකව. මෙවර 2025 වර්ෂයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය නොවැම්බර් මාස 8 වන සෙනසුරාදා අපි පැවැත්වීමට කටයුතු සියල්ල සූදානම් කරලා තිබෙනවා. පෙරවරු 8ට පමණ අපි විශ්වවිද්‍යාලයේ සම්මන්ත්‍රණයේ මූලික කටයුතු ආරම්භ කරන ප්‍රධාන දේශන ශාලාවේදී රැස්වීම් ශාලාවේදී ඒක මුළු දවස පුරාම ක්‍රියාත්මක වෙනවා. බෝධුරට අපි අපේක්ෂා කරනවා සැසිවාර සියල්ල සම්පූර්ණ වෙනකොට හවස 5 විතර වෙයි කියන එක. මේ කාරණාත් එක්ක අපිට බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ වශයෙන්ම විශ්වවිද්‍යාලයේ මේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සඳහා විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන අනධ්‍යයන සහ ශිෂ්‍ය කියන සියලු දෙනාගේම සහභාගීත්වය ලබාගෙන ඉතාමත් උසස් ආකාරයෙන් මෙවරත් පැවැත්වීම සඳහා එක තමයි දැනට තිබෙන වර්තමාන ස්වභාවය මේ සම්මන්ත්‍රණය සම්බන්ධයෙන්. හොඳයි අපේ හැමදෙරේ මම හිතන්නේ සුවිශේෂී වැඩසටහනක් අපේ හැමදෙරේ මේ කාරණාවටම අපි ටිකක් එකතු කරගත්තොත් දැන් මේ වගේ සම්මන්ත්‍රණයක් මේ සැරේ පැවැත්වෙන්නේ 3 වෙනි වරට මන් නිවැරදි නම් රටකට වැදගත්කම අපේ රටට ඇයි මේ වගේ සම්මන්ත්‍රණයක් වටින්නේ? මොකක්ද අවශ්‍යතාවය අපේ රටට මෙවැනි සම්මන්ත්‍රණයක? ඔව් ඇත්තටම අපි ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාල අරගත්ත ධනුෂ් මහත්මයා ලංකාවේ පළමු වතාවට 1982 ලංකාවේ පළමු වතාවට ශාස්ත්‍රපති එක් අවුරුදු පාඨමාලාවක් ආරම්භ කරන්නේ ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය. එතකොට එතෙන් පටන් දැන් අවුරුදු 43ක් පුරාවට අපේ විශ්වවිද්‍යාලයේ විශේෂයෙන්ම පර්යේෂණ උපාධි, දර්ශනපති උපාධිය, ආචාර්ය උපාධිය, ඒ වගේම දෑවුරුදු ශාස්ත්‍රපති පර්යේෂණ උපාධි කියන මේ පාඨමාලාවන් හදාරන විශාල පිරිසක් ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ සිටිනවා. එතකොට එතෙක් මේ කාලය පුරාවටම අපේ විශ්වවිද්‍යාල විශේෂයෙන්ම පශ්චාත් උපාධි හදාරන ශිෂ්‍යයින්ට අපි පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කිරීම අනිවාර්ය කරලා තිබුණේ නැහැ. නමුත් අපි පශ්චාත් උපාධි පීඨය ආරම්භ කළාගෙන් පස්සේ අපේ විශ්වවිද්‍යාලයේ සියලුම දෙනාට පශ්චාත් උපාධි හදාරන හැම කෙනෙක්ම ජාතික හෝ ජාත්‍යන්තර පර්යේෂණයක මේ සම්මන්ත්‍රණයක පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම අපි අනිවාර්ය කරලා තිබෙනවා. විශේෂයෙන් අපි එවැනි බලාපොරොත්තුවක් ඇති කරගත්තේ ලෝකයේ විශේෂයෙන්ම බුදුදහම සම්බන්ධයෙන් පර්යේෂණ කිරීමේදී ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය තමයි අපි අපේ එකම අරමුණ තමයි ලෝකයේ විශිෂ්ටතම වූද බෞද්ධ විශ්වවිද්‍යාලය බවට පත්වීම. ඒතකොට බෞද්ධ විශිෂ්ටතම වූ බෞද්ධ විශ්වවිද්‍යාලය බවට පත්වීමට නම් අපේ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කටයුතු නියැලෙන පර්යේෂකයන්ගේ ඉතාමත්ම ගුණාත්මක මට්ටමේ පර්යේෂණ ඉදිරිපත් විය යුතුයි. ඒ වගේම තමයි අපේ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර වශයෙන් රටවල් රැසක මේ ආයතන පවතින විශ්වවිද්‍යාල රටවල් 14ක පමණ ජාත්‍යන්තර මට්ටමේ ආයතන අපේ විශ්වවිද්‍යාලයට අනුබද්ධව කටයුතු කරනවා. එම ආයතනවලත් විශේෂයෙන් අපේ පශ්චාත් උපාධි කරන පර්යේෂකයන් සිටින නිසා මේ වගේ සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීමේ මූලික අරමුණ ජාත්‍යන්තර වශයෙන් අපේ විශ්වවිද්‍යාලයේ තිබෙන කීර්තිය තවදුරටත් වැඩි දියුණු කිරීමත්, ඒ වගේම විශේෂයෙන්ම බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ බුදුදහම පිළිබඳව අධ්‍යයනය කරන් විශේෂයෙන් බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය සහ පාලි භාෂාව කියන මේ දේවල් ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව, ඒ වගේම පර්යේෂකයන්ට තමන්ගේ පර්යේෂණ කටයුතු සිද්ධ කිරීමට තිබෙන ප්‍රමුඛතම ස්ථානයක් බව ලෝකයට පෙන්වීම සඳහා තමයි අපි විශේෂයෙන් මේ වගේ
ICPIR අපි කන්ෆරන්ස් එකේ නම තමයි ICPIR International Conference on Postgraduate Interdisciplinary Research. අපි විවිධ විෂය ශාස්ත්‍ර ඔස්සේ කියන්නේ පාලි භාෂා බෞද්ධ දර්ශනය පමණක් නොව අපේ විශ්වවිද්‍යාලයේ තිබෙන සියලු විෂය ශාස්ත්‍රයන් ඔස්සේ ඕනම කෙනෙකුට කැමැති භාෂාවකින් සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි, චීන, ප්‍රංශ, ජපාන්, කොරියන් ආදී ඕනම භාෂාවකින් පරීක්ෂණ ඉදිරිපත් කිරීමට අපි මේක අවස්ථාවක් සලසා දී තිබෙනවා. ඒක තමයි අපේ ප්‍රධානම අරමුණ මේ වගේ සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීම. සේ පැහැදිලි කලා මෙහි තිබෙන අරමුණු සහ මං හිතන්නේ මෙහි තිබෙන බලාපොරොත්තු පිළිබඳව දැන් මෙවර ජාත්‍යන්තර පර්යේෂණයක් විදිහට ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් විදිහට මේක පැවැත්වෙනකොට විශේෂයෙන්ම දේශීය විදේශීය පර්යේෂකින්ගේ මැදිහත් වීම කොයි වගේද අපේ හඳුරන්නේ මේ සම්මන්ත්‍රණයට තියෙන්නේ? ඔව් ඇත්තට මේක ඉතාමත් වැදගත් කාරණාව. දැන් අපේ ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ ස්ථාපනය වෙලා දැනට වසර 40 ගණනට ආසන්න කාලයකට ගිහිලා තිබෙනවා. මේ කාලය තුළදී මේ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වශයෙන්ම දේශන ඒ කටයුතු අධ්‍යයන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ දෙස් විදෙස් සියලු දෙනාගේම මැදිහත් වීම මත. ඒ කියන්නේ විශේෂයෙන්ම ශිෂ්‍ය පිරිස දේශීය සහ විදේශීය වශයෙන් නියෝජනය වෙනවා. ඒ තත්ත්වය ලංකාවේ විශ්වවිද්‍යාල අතර සුවිශේෂී විශ්වවිද්‍යාලයක් බවට මේ පත්වීමටත් හේතුවක් වෙනවා. අපිට අභ්‍යන්තර වශයෙන් විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් වෙන විදේශීය ශිෂ්‍ය ප්‍රමාණයක්. එතකොට බාහිර අධ්‍යයන ආයතන බාහිර පීඨය තුළ අධ්‍යයන කටයුතු පශ්චාත් උපාධි ආදී කටයුතු සියල්ලම විදේශී ශිෂ්‍යයන්ගේ මැදිහත් වීම මත සිද්ධ වෙනවා. එතකොට ඒ නිසා මේ සම්මන්ත්‍රණයට අනිවාර්යයෙන්ම විදේශී ශිෂ්‍යයන් සම්බන්ධ වීම සිද්ධ වෙනවා. එතකොට පර්යේෂකයන් අපිට රටවල් ගණනාවකින් දැනට සම්බන්ධ වෙලා තිබෙනවා. ඉන්දියාව, තායිලන්තය, ඒ වගේම පාකිස්තානය, ලංකාවේ දැනට අධ්‍යයන කටයුතු සිද්ධ කරන බුරුම වගේ විදේශීය ශිෂ්‍යයන් මේ සියලු දෙනාගේ මැදිහත් වීම සිද්ධ වෙනවා. බංගලාදේශය මේ රටවල් වල විදේශීය අයගේ මැදිහත් වීම මත තමයි අපි මේ සම්මන්ත්‍රණය පවත්වනු ලබන්නේ. ඒ සඳහා විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛතම කාර්යභාරය තමයි අපේ අරමුණු සහ පරමාර්ථ දෙන්නේ විදේශීය ධර්ම ප්‍රචාරය සඳහා විශ්වවිද්‍යාලය ලංකාවේ ථේරවාද බුද්ධ සමය රැගෙන යාම. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කිරීමේ පරමාර්ථයට මුඛ්‍ය වන විදිහට තමයි අපි මේ සියලුම කාර්යයන් සම්පාදනය කළ තිබෙන්නේ. ඒ අනුව අපි මේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයත් අපි යොදාගෙන තිබෙන්නේ මේ ධර්ම ප්‍රචාරය කියන කාරණාව ප්‍රමුඛ වන ආකාරයට වඩාත් විදේශීය අයට අවස්ථාව ලබා දෙමින් ඔවුන් අපි උඟාක් උත්සාහ කරනවා අපිට සම්මන්ත්‍රණය සඳහා කැඳවා ගන්නට. සමහරවිට අපි මේක දෙමුහුන් ක්‍රමයට පවත්වන, සමහර අයට අන්තර්ජාලය හරහා සම්බන්ධ වීම හැකියාව වෙනවා. වඩාත් අපි සංවිධායක කමිටුව වශයෙන් අපි උත්සාහ කරනවා මේ අය සාමාන්‍ය විදියට ලංකාවට පැමිණලා ඒ සම්බන්ධයෙන් සම්බන්ධ වෙලා මේ දැනුම බෙදා ගැනීම සිද්ධ කරයි කියන අපේක්ෂාව ඇතුව තමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා මේක අපිට හොඳ අවස්ථාවක් විශ්වවිද්‍යාලයේ පැත්තේ මේ දේශීය විදේශීය ගණදෙනුවත් එක්ක විශේෂයෙන්ම දැනුම සංසරණය කර ගැනීම සඳහා ඒ රටවල් අතර විශේෂයෙන්ම ථේරවාදී බුදුදහමට මම හිතන්නේ විශේෂම කාරණාව දේශීය විදේශීය මේ සියලු දෙනාගේ මැදිහත් වීමත් එක්ක ඒ අත්දැකීම් හෝමාරුව මම හිතන්නේ ගනුදෙනුව සෑහෙන වැදගත් වෙනවා කියන කාරණාව උන්වහන්සේ මතු කළේ. අපේ හැමදෙරෝනේ දැන් ඔබ වහන්සේත් සඳහන් කළා ඕනෑම භාෂාවකින් මේ පරීක්ෂණ ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. කිසිදු ගැටලුවක් නෑ කියන කාරණාවත් සඳහන් කළා. ඒ වගේම දේශීය විදේශීය වශයෙන් ශිෂ්‍යයන් විශාල පිරිසක් අධ්‍යාපනය ලබනවා කියන කාරණාවත්. මේකත් එක්ක කොයි වගේද මේ අධ්‍යයන ක්‍රියාවලිය වර්තමානයේදී සකසගෙන තියෙන්නේ? මේක අභියෝගයක්ද කොයි විදිහටද ගලාගෙන යන්නේ? ඔව් ඇත්තටම වර්තමානයේ වන විට අභියෝග රැසක් අපිට තියෙනවා. මම මුලින් සඳහන් කළා වගේ ඔබතුමාට අපේ ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය ලංකාවේ පළමු වරට ශාස්ත්‍රපති උපාධි පාඨමාලා එක් අවුරුදු පාඨමාලා හඳුන්වා දෙන ආයතන බවට පත් වෙන්නේ. අපෙන් පස්සේ සියලුම විශ්වවිද්‍යාලවල මේ වෙනකොට පශ්චාත් උපාධි එක් අවුරුදු පාඨමාලා සහ දෙවුරුදු පාඨමාලා ආරම්භ කරලා තිබෙනවා. එතකොට අපිට අභියෝග රසක් අපිට තිබෙනවා. නමුත් අපිට ඒ හැම අභියෝගයක්ම ජයග්‍රහණය කරන්න පුළුවන් ආකාරයට අපේ විශ්වවිද්‍යාලය දැන් නිර්මාණය වෙලා පවතිනවා. විශේෂයෙන්ම අභ්‍යන්තර ශිෂ්‍ය ප්‍රජාව අරගත්තොත් වැඩිම විදේශී ශිෂ්‍ය ප්‍රමාණයක් ඉන්න ආයතනය අපේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය. ඒ වගේම පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය අරගත්තාම පශ්චාත් උපාධි ආයතනයක් වශයෙන් තමයි මුලින්ම අපි ආරම්භ කරන්නේ. නමුත් මේ අධ්‍යයන ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා 2019 වර්ෂයේ මේ ආයතනය පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයක් බවට පත් කරනවා
එවකට මහෝපාද්‍යයන් වහන්සේ වශයෙන් කටයුතු කරන්නට යෙදුණු මහාචාර්ය ගල්වැලි සුමනසිරි නායක හාමුදුරන් වහන්සේගේ සංකල්පයක් මත උන්වහන්සේගේ නාමය සිහිපත් කරන්නට ඕනේ. මොකද උන්වහන්සේ තමයි පශ්චාත්පාදී පීඨය ආරම්භ කිරීමේ කටයුතු වලට මූලිකත්වය දාලාගෙන කටයුතු කරන්නේ. දැන් මේ වෙනකොට විශේෂයෙන් අපේ විශ්වවිද්‍යාලයේ දර්ශනත් මේකම නරඹන්න පුළුවන් හැඳුරුනේ. ඔව්. ඒත් එක්කම මේ වෙනකොට අපේ විශේෂයෙන්ම පශ්චාත්පාදී පාඨමාලා අරගත්තාම අපේ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි සහ බෞද්ධ අධ්‍යයන යන විශේෂ ශාස්ත්‍ර ඔස්සේ අපේ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව ක්‍රියාත්මක කරන එක් අවුරුදු සහ දෑවුරුදු. ඒත් එක්කම මම සඳහන් කරන්නට ඕනේ අපේ විශ්වවිද්‍යාලයේ මේ පාඨමාලා අධ්‍යයනය කිරීමේදී විශේෂයෙන්ම අපි ආර්ථිකමය ලාභ මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක සඳහන් කරන්න ඕනේ. ඉතාමත්ම සුළු මුදලක් තමයි අපි මේ පාඨමාලා සඳහා අය කරන්නේ. ඒ වගේම තව අපි ලබා දී ඇති පහසුකම් ඉදිරියට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ අනුව එම පාඨමාලාවන් ක්‍රියාත්මක වෙන ගමන්ම අපි 2026-27 වර්ෂ වෙනකොට නව ශාස්ත්‍රපති උපාධි පාඨමාලා කිහිපයකට හඳුන්වා දී බලාපොරොත්තු තිබෙන විශේෂයෙන්ම ජාත්‍යන්තර පර්යේෂකයන් සම්බන්ධ කර ගැනීම අපේක්ෂා මත මාර්ගගත ක්‍රමය ඔස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් වැදගත් පාඨමාලා කිහිපයක් ඉදිරියේදී ආරම්භ කිරීමට. ඒත් එක්කම දර්ශනපති සහ ආචාර්ය උපාධි අරගත්තාමත් මේ වෙනකොට අපේ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන ක්‍රියාවලින් නිරත වෙලා ඉන්නේ ඉතාමත් සුවිශේෂී පිරිසක්. සාමාන්‍යයෙන් අපේ වෛද්‍යවරු ඉන්නවා, ඉංජිනේරුවෝ ඉන්නවා, නොයෙක් මේ සභාපතිවරු. ඉතින් මේ විදිහට සමහර වෙලාවට විශ්‍රාම ගිහපු අවුරුදු 60 70 80 ගත වෙච්ච අයත් අපේ විශ්වවිද්‍යාලයේ උපාධියක් කර ගැනීමේ අවශ්‍යතාවය මත ඔවුන් කැමති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල මම මේ වගේ පශ්චාත් උපාධියක් ලබා ගත්තා කියන ඒ ගෞරවය ලබාගෙන බොහෝ පිරිසක් කැමති වෙලා ඉන්නේ. අපේ හොඳනේ පුංචි බාධා කිරීමක් එහෙම කෙනෙකුටත් විශ්වවිද්‍යාලයට සම්බන්ධ වීමේ ගැටලුවක් නැද්ද? පුළුවන්ද සම්බන්ධ? ඕනම කෙනෙකුට. අපි කියන්නේ මරණකල්ම ඉගෙන ගන්න ඕනේ කියලානේ. ඒ නිසා වයස් බෙහෙදයකින් තොරව අපේ අභ්‍යන්තර පරිසරය අපි බඳවා ගන්නේ හාමුදුරුවරු සහ ගිහි පිරිමි ශිෂ්‍යෝ පමණයි. නමුත් පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය සහ බාහිර විභාග මධ්‍යස්ථානයේ ස්ත්‍රී පුරුෂ බෙහෙදයකින් තොරව, ගිහි පැවිදි බෙහෙදයකින් තොරව, ಜಾති ආගම් බෙහෙදයකින් තොරව අපේ විශ්වවිද්‍යාලයේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ඕනෑම ජාතිකයෙක් අපේ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන ක්‍රියාවලියේ නිරත වෙන විශේෂයෙන්ම පශ්චාත් උපාධි පාඨමාලා සහ ඒ වගේම අපේ භාෂා පාඨමාලාන් තිබෙන භාෂා පාඨමාලාව හදාරන විශාල පිරිසක් අපේ විශ්වවිද්‍යාලයේ මේ වෙනකොට දැනට ශිෂ්‍යෝ සාමාන්‍ය අපේ 6000කට ආසන්න පිරිසක් අපේ විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන පිරිසක් අපිට ඉන්නවා. මම හිතන්නේ මේ කාරණාව වැදගත් වෙනවා කිසිම ભેදයකින් තොරව සම්බන්ධ වෙන්න පුළුවන් කියන කාරණාව උන්වහන්සේ සඳහන් කළේ. අපේ හැමදෙරේ තව මිනිත්තු 3ක් වගේ තියෙන අපිට වැඩසටහන නිමා කරන්න. මොනවද විද්‍යාර්ථීන්ට දෙන පහසුකම් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිද්ධ වෙනවද? කොයි වගේද ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? ඔව් මේක ඉතාමත් වැදගත්ම කාරණයක් අපේ විශ්වවිද්‍යාලයේ පැත්තෙන්. බොහෝ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්ට ලංකාවේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම වගේ කාර්යයන් සිද්ධ වෙනවා හරිම අඩුයි. දැන් තමයි ඒක ජනප්‍රිය වෙලා එන්න ස්වභාවයක් දක්නට ලැබෙන්නේ. නමුත් වර්තමාන පීඨාපතියන් වහන්සේ විශේෂයෙන්ම බාහිර ශිෂ්‍යයන් සඳහා පශ්චාත් උපාධි ආධාරණ ශිෂ්‍යයන් සඳහා පටන්ගත් ශිෂ්‍යත්ව විශාල ප්‍රමාණයක් තිබෙනවා. ජපානයේ මැදිහත් කරන සින්සෝ ඉතෝ ශිෂ්‍යත්වය, ඒ වගේම මැලේසියාවේ සරණංකර ශිෂ්‍යත්ව, සරණංකර බාරකාර ශිෂ්‍යත්වය, ඒ වගේම සිංගප්පූරුවේ එම් මහාවීර මහානායක සහ පාටිගම ඥානාරාම අනුනායක ශිෂ්‍යත්වය, ඒ වගේම නන්ද අමරේ ශිෂ්‍යත්වය ඇමරිකාව විසින් ලබා දුන්න මේ සියලුම ශිෂ්‍යත්ව ස්ථාපනය කරලා තිබෙන්නේ බාහිර ශිෂ්‍යයන් සඳහා. ඒ වගේම අභ්‍යන්තර ශිෂ්‍යයන්ටත් උන්වහන්සේ ඒක විවෘත කරා තෝරා ගැනීම මත විශේෂයෙන්ම අපිට සඳහන් කරන්නට ඕන මේ ශිෂ්‍යත්ව අභ්‍යන්තරයේ අධ්‍යයන ලබන විදේශීය ශිෂ්‍යයන්ටත් ඒ වගේම අපේ පශ්චාත් උපාධි ආයතනයේ පාඨමාලා හදාරන ඒ ශිෂ්‍යයන්ටත් පිරිනැමීමේ කටයුතු දැනට සිද්ධ කරලා තිබෙනවා. මේ ශිෂ්‍යත්ව අපේ අභ්‍යන්තර ශිෂ්‍යයන්ට ලැබෙන උපාධි ප්‍රදානෝත්සවදී ලැබෙන ශිෂ්‍යත්වයට අමතරව ස්ථාපනය කරලා තිබෙන අධ්‍යයන දිරිදීමනා වශයෙන් ලැබෙන ශිෂ්‍යත්ව සමහරව පාඨමාලාවලින් නිදහස් වෙන අවස්ථා තිබෙනවා. ඒක වෙනත් විශ්වවිද්‍යාලවල දක්නට ලැබෙන කාරණාවක්. මේක හොඳ අවස්ථාවක් ශිෂ්‍යයන්ට අපේ විශ්වවිද්‍යාලයත් එක්ක ගනුදෙනු කරනවා නම් ඉදිරි කාලයේදී ඔවුන්ට අපේක්ෂා කරන ශාස්ත්‍රපති උපාධි, ඒ වගේම වෙනත් ඩිප්ලෝමා පාඨමාලාවන්, ඊට පස්සේ ආචාර්ය උපාධි මේ ඕනෑම එකට සම්බන්ධ වුණාන් පස්සේ ඒ සම්බන්ධන ඒ ආගේ ප්‍රගතිය අනුව අපිට පුළුවන් මේ කාරණා පිළිබඳව සලකා බැලීම සිද්ධ කරනවා. ඒ වගේම දැන් ගත්තන් පස්සේ ඊට අමතරව
මෙයාගේ අධ්‍යයන කටයුතු සඳහා අපේ පුස්තකාල පරිහරණය ඊළඟ බාහිර පාඨමාලා ගාස්තු අවම කිරීම මේ වගේ අතිරේක පහසුකම්නුත් ඒ අය වෙනුවෙන් අපි ප්‍රදාන කළ තිබෙන විශ්වවිද්‍යාලයක් වශයෙන් එක පැත්තකින් අපේ ආයතන ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ අධිකරු මහෝපාධ්‍යයන් වහන්සේ වගේම පීඨාපතිහාරවන් වහන්සේලා අධ්‍යයන කාර්ය මණ්ඩලය අනධ්‍යයන කාර්ය මණ්ඩලය මේ හැමෝගෙම දායකත්වයේ ඇතුව අපිට පුළුවන් වෙලා තිබෙනවා අපේ විශ්වවිද්‍යාලයේ තේරවාදී බුදු සමයේ අධ්‍යයනය සඳහා කේන්ද්‍රීය ස්ථානයක් බවට පත් කිරීමට ඒක තමයි අපි ලබලා තිබෙන ජයග්‍රහණය. මම හිතන්නේ උන්වහන්සේ අවසන් කරපු තැන බොහොම වැදගත් තැනක්. ලෝකේ හොඳම බෞද්ධ විශ්වවිද්‍යාලය බවට මේ විශ්වවිද්‍යාලය පත් කිරීමේ උතුම් අරමුණ පෙරදරි කරගෙනයි මම හිතන්නේ මුන්වහන්සේලා ඇතුළු සියලුම දෙනා මේ විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා කටයුතු කරන්නේ. ඒ කාරණාව අතිශයින් වැදගත් වෙනවා අපේ ආමඳුරනේ. පාද නමස්කාර පූර්වක ස්තුතිය ඔබ වහන්සේලා දෙන්නමටම පිරිනමනවා මේ වෙලාවේදී 7 වෙනි පැය වැඩසටහනට සහභාගී වෙමින් මේ උතුම් කරුණු පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳව මහාචාර්ය මොරගොල්ලාගම උපරත්න ස්වාමින් වහන්සේ ශාසනික වශයෙන් ඔබ වහන්සේ සුවිශාල වැඩ කොටසක් සිද්ධ කරනවා. නිදුක් නිරෝගී චිරජීවනයේ අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ වහන්සේත් ඊට නොදෙවෙනිව කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරමින් සහාය මහාචාර්ය නුදුකේ උල්ලේ සාරානන්ද ස්වාමින් වහන්සේ ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ අපි ප්‍රාර්ථනා කරනවා. 7 වෙනි පැය වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳව පාද නමස්කාර පූර්වක ස්තුතිය මේ වෙලාවේදී පිරිනමනවා. අපි අදට සමුගෙන යන්න සූදානම්. හෙට මුණ ගැහෙන්නේ නැහැ. ආයෙත් අපි බ්‍රහස්පතින්දා උදේ 7ට මුණ ගැහෙන්න සූදානම්. ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.